බලන්න මේ වීඩියෝ ටික ඔයා බැලුවද කියලා. ඔයා දැනන් හිටියද මිස්ටර් කොත්තුට ගේම දුන්නේ එයාගෙම ස්ටාෆ් එකේ අය කියලා. මේ තියෙන්නේ කේස් එක වෙන්න. දවස් 4කට කලින් එයාලගේ පේජ් එකේ දාලා තියෙන පෝස්ට් එක. ෆේජ් එක හැන්ඩල් කරන කෙනා නොකියාම ඉඟි දීලා තියෙන්නේ කොත්තුට ඉස්සරහට හිරේ යන්න වෙනවා කියලාද? එතකොට මේ තියෙන්නේ සිද්ධිය වෙන්න දවස් 3කට කලින් යාලා දාපු පෝස්ට් එක. එතකොට පේජ් එක හැන්ඩල් කරන කෙනා නොකියා කියන්නේ CCTV වීඩියෝ ලීක් වෙනවා කියන එකද? එතකොට මේ තියෙන්නේ රසවත්ම පෝස්ට් එක. ඒ කියන්නේ මේක දාලා තියෙන්නේ සිද්ධිය වෙන්න දවසකට කලින්. මේ ෆොටෝ එකේ තියෙන හැටියට දෙන්නෙක් හොරින් අහන් ඉන්නවා සහ මොනවා හරි රෙකෝඩ් කරනවා වගේ. මම එහෙම කියන්නේ අතේ මයික් එකක් තියෙන නිසා. ඒ කියන්නේ මේ පෝස්ට් හදන කෙනා නොකිය කියන්නේ ඉදිරියට එහෙම දෙයක් ලීක් කරනවා කියලාද? මේ විස්තර ටික ගලපද්දී අපිට හිතෙන්නේ මිස්ටර් කොත්තුගේ සේවකයින් ටිකට මේ පීඩනය දරාගන්න බැරිම තැන හිඩන් වෝනින් කීපයක් දීලා මේ ගේම දුන්නද කියන එක. ඔයාලට මොකද හිතෙන්නේ? මේ අවසාන පෝස්ට් ටික දකිද්දි නම් මට හිතෙන්නේ මේක ප්ලෑන් කරලා දුන්න ගේමක් කියලා. කොහොම හරි සේවකයින්ට හරියට සලකන්නේ නැති ස්වාමියන්ට මිස්ටර් කොත්තු එකේ සේවකයෝ දුන්න පණිවිඩය නම් මාරම වැදගත්. ඒ නිසා සේවකයන්ට හරියට සලකන්නේ නැති ස්වාමියෝ පරිස්සම් වෙන්න.